හෙලෝ අද ඔගොල්ලොන්ට අරගෙන ආවේ ෆැට් බර්නින් ඩ්‍රින්ක් එකක්. මේකට ෆැට් බර්නින් කොෆි එකක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේ ළඟ එන උත්සව කාලෙදී ගොඩක් තෙල් තියෙන කෑම, ගොඩක් සීනි තියෙන කෑම අපිට කන්න වෙනවනේ. ඒ වගේම උත්සව කාලෙට කලින් ඔයා ටිකක් බඩ අඩු කරගෙන ලස්සනට ඉන්න කැමති නම්, ඇඟේ ෆැට් එක චුට්ටක් බර්න් කරගන්න කැමති නම් මේ ඩ්‍රින්ක් එක ඔයාට උදව්වක් වෙයි කියලා මට හිතෙනවා. අපේ මුළු තැන්ගේම තියෙන ස්වභාවික අමුද්‍රව්‍ය 4කින් තමයි අපි මේ ඩ්‍රින්ක් එක හදාගන්නේ. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඊට කලින් ඔයා තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන අපි ඉක්මනටම බලමු මේක හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම පාචනයක් ලිපේ තියලා එකට වතුර ග්ලාස් එකක් එකතු කරගන්නවා. මෙතන අඩු කෝප්ප 2ක වගේ වතුර තියෙනවා. ඒක රත් වෙනකල් අපි හොඳ කුරුඳු කෑල්ලක් තෝරගන්න ඕනේ. අපේ පළවෙනිම අමුද්‍රව්‍ය තමයි කුරුඳු. ශ්‍රී ලංකන් සිනමන් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මොකද ලංකාවේ කුරුඳු වල ගුණාත්මක භාවය ගොඩක් වැඩි. ඉතින් මේ වගේ එච්චරම ලස්සන නැති කුරුඳු කෑල්ලක් තමයි අපි ගන්න ඕනේ. මොකද මේක තමයි කුරුඳු ගහෙන් ලබාගන්න පළවෙනි පොත්ත. ඉතින් මේකේ තමයි අවශ්‍ය සියලුම ගුණ අඩංගු වෙන්නේ. ලංකාවේ ඕන තරම් වට මේ වගේ කුරුඳු ගන්න තියෙනවා. මේක අපි වතුරකට එකතු කරලා හොඳින් බොයිල් කරගමු. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා කෝපි කුඩු යෝගට් හඳි 2ක වගේ ප්‍රමාණයක්. ඉතින් මම මේකට ඉන්ස්ටන්ට් කොෆි තමයි භාවිතා කරන්නේ. මොකද ඒකේ කාබෝහයිඩ්‍රේට් නැහැ. නමුත් ලංකාවේ හරිචන්ද්‍ර වගේ බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් ඒකේ සාමාන්‍ය ප්‍රමාණයක කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් නම් ඉන්ස්ටන්ට් කොෆි චුට්ටක් මේ විදිහට අපේ වතුරකට දාලා දේ කරගන්න. මේ ප්‍රධානම අමුද්‍රව්‍ය දෙකෙන් කරන්නේ අපේ ශරීරයේ තියෙන මෙටබොලිසම් එක අප් කරන එක. අපේ ඇඟේ මෙටබොලිසම් එක වැඩි වුණාම අපිට ෆැට් බර්න් කරන්න ලේසියි. ඒ කියන්නේ අපිට අනවශ්‍ය මේදේ දහනය කරන්න හරිම ලේසියි. ශරීරයේ සෛලවල ක්‍රියාකාරීත්වය මනාව පවත්වාගෙන යනකොට තමයි අපේ ඇඟේ මෙටබොලිසම් එක වැඩි වෙන්නේ. කෝපිවල සහ කුරුඳුවල ඒවට උදව් කරන සංයෝග කිහිපයක්ම තියෙනවා. ඔයාලට පොඩක් හොයලා බලන්න පුළුවන් කුරුඳු සහ කොපිවල සංයෝගය ගොඩක් ශරීරයට හිතකරයි කියලා. අපේ ඊළඟ තුන්වෙනි අමුද්‍රව්‍ය තමයි දෙහි හෝ ලෙමන්. ලෙමන් ගෙඩි භාගයක් එහෙම නැත්නම් දෙහි ගෙඩි භාගයක් අවශ්‍යයි. නමුත් අපි මේක දැම්මම අපේ කොපියකට එකතු කරන්නේ නැහැ. අපි මේක හොඳින් නිවෙන්න දෙන්න ඕනේ. දැන් අපි මේක කොප්පයකට දාගෙන පොඩක් නිවෙන්න තියමු. ඉතින් දෙහි ගැන නම් කියන්න දෙයක් නැහැ. ඔයා හොඳටම දන්නවනේ. දෙහි කියන්නේ ඊටම හොඳ ඇන්ටිඔක්සිඩන්ට් එකක්. අනවශ්‍ය මේදේ දහනය කරන්න බොහොම හොඳ අමුද්‍රව්‍යයක් තමයි දෙහි එහෙම නැත්නම් ලෙමන්. අපි හදාගත්ත කොෆි එක නිවෙන්න තියලා ඊට පස්සේ අපිට පුළුවන් මේ දෙහි ගෙඩියෙන් භාගයක් එහෙම නැත්නම් ඔය ගව ලෙමන් තේනවා නම් ලෙමන් ගෙඩියෙන් භාගයක් මේකට එකතු කරන්න. ඒ අතරේදී මම කියන්නම් ඔයා මේ ටී එක එහෙම නැත්නම් කොෆි එක කොයි වෙලාවටද බොන්න ඕනි කියලා. සාමාන්‍යයෙන් අපි ප්‍රධාන ආහාර වේලක් අරගෙන පැය භාගයක් පැයත් අතර කාලයේදී ඔයාට මේක බොන්න පුළුවන්. මොකද කොෆි වල කැෆෙන් අඩංගු වෙන නිසා අපේ ගන්න කෑම ඩයිජෙස්ට් කිරීමට කිසිම බාධාවක් නොවන විදිහට ඒ අවශ්‍ය යකඩ ඒ අවශ්‍ය පෝෂක පදාර්ථ හොඳින් ඇඟට උරාගත්තට පස්සේ තමයි අපි මේ ඩ්‍රින්ක් එක බොන්නේ. ඉතින් ඔයා කෑම කාලා පැය භාගයකට වගේ පස්සේ ඔයාට මේක බොන්න පුළුවන්. මෙන්න අපේ අවසාන අමුද්‍රව්‍ය මීපැණි. මීපැණි වල පෝෂක පදාර්ථ බොහොම ප්‍රමාණයක් තියෙනවා. ඒ අවශ්‍ය පෝෂක පදාර්ථ ශරීරයට ලබා දෙමින් ක්‍රමානුකූලව බර අඩු කර ගැනීමට අපිට මීපැණි යොදා ගන්න පුළුවන්. මේ ශරීරයට අහිතකර කිසිම දෙයක් අද අපේ ඩ්‍රින්ක් එකේ අඩංගු වෙන්නේ නැහැ. එක්සයිස් කරන කෙනෙක්ට, ඩයට් කරන කෙනෙක්ට ඔයාගේ වේට් එක අඩු කරගන්න බූස්ට් එකක් විදිහට ඔයාට මේ ඩ්‍රින්ක් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා ස්ථූලතාවයේ තියෙන කෙනෙක් එහෙම නැත්නම් ඇඟේ බර අඩු කරගන්නට අවශ්‍ය කෙනෙක් නම් ඔයාගේ ආහාර රටාව ගැන සැලකිලිමත් වීම සහ දවස ගානේ පුංචි හෝ ව්‍යායාමයක් කිරීම අනිවාර්ය වෙනවා. ඉතින් ඒ අතරේදී ඔයාට මේ ස්වභාවික පානය හැඩ සිරුරක් ලබා ගැනීමට උපකාරයක් වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඉදිරියට තව මේ වගේ දේවල් හදන්න කැමති නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අද කියලා නම් ඔයාට සුබ දවසක්. bye bye.